මේ ඔබ දකින්නේ ලෝකයේ ඇති ඉතාමත් භයානකම ස්මාර්ට් බුලට් එකයි. මෙම උණ්ඩවල ඇතුලේ සවිකර ඇති ගයිරෝස්කෝප් එක සහ මයික්‍රෝ සෙන්සර් චිප් එක මගින් මෙම උණ්ඩේ වේගය පාලනය කිරීමට වගේම එය ගමන් ගන්නා දිශාවද වෙනස් කිරීමට පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔබ 2017 වසරේ නිකුත් වුණු ස්නයිපර් අල්ටිමේට් කිල් චිත්‍රපටය බලලා තියෙනවා නම් ඔබ මේ ගැන දැනටමත් දන්නව ඇති. සරලව කිව්වොත් ඕනෑම කෙනෙකුට ස්නයිපර් තුවක්කුවකින් අහක බලාගෙන වෙඩි තිබ්බත් හරිම ඉලක්කයට වදින විදිහට තමයි මේ උණ්ඩය නිර්මාණය කරලා තියෙන්නේ. මේ උණ්ඩයට එහි ඉලක්කයට යාමට එහි වේගය දිශාව වෙනස් කිරීමට වගේම වෙඩික්කරුට ඉලක්කය ගැන අවශ්‍ය දත්ත යැවීමටද හැකියාව තියෙනවා. මෙම ස්මාර්ට් බුලට් එක අඟල් 4ක පමණ දිගකින් යුක්ත වන අතරම උණ්ඩයේ කෙළවරේ කුඩා තටු සවි කරලා තියෙනවා. මේ තටුවල ආධාරයෙන් තමයි මෙය ගමන් ගන්නා දිශාව වෙනස් කිරීම වගේම වේගයද පාලනය කරන්නේ. මුලින්ම වෙඩික්කරු තමන්ට අවශ්‍ය ඉලක්කය ලේසර් කිරණ මගින් සලකුණු කරගනු ලබනවා. ඉන්පසු ඔහු එම ඉලක්කයට වෙඩි තැබීමෙන් පසු මෙම උණ්ඩය කලින් සලකුණු කරගත් ඉලක්ක මාර්ගය ඔස්සේ එහි ඇති බාධක මග අරිමින් ඉලක්කයට පහර දෙනවා. මේ හේතුව නිසාම සෙබළුන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටමින් අවශ්‍ය ඉලක්කවලට පහර දීමට හැකියාව ලැබෙනවා. මෙම ස්මාර්ට් බුලට් එකට යාර 100ක පරාසයකට යා හැකි අතරම මෙහි වේගය තත්පරයට මීටර් 137.16ක් පමණ වනවා. මෙම උණ්ඩය අවශ්‍ය ඉලක්කයට වැදුන විට එහි ඇති මයික්‍රෝ චිප් එක මගින් වේගය අඩු වූ බව හඳුනාගෙන එහි අඩංගු කර ඇති ලික්විඩ් කම්ප්‍රෙස්ඩ් ගෑස් එක පුපුරා යනවා. මෙම පිපිරීම මගින් අධික ශබ්දයක් සහ එළියක් නිකුත් කරන අතර එමගින් වෙඩික්කරුට ඉලක්කය විනාශ වූ බව තහවුරු කර ගැනීමට හැකි වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ විශ්මාඩවිය YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපිව subscribe කරලා like කරන්නත් අමතක කරන්න එපා.